අයිබෝන් අද මම ඔයාලට රෝස් මල් හදන හැටි කියලා දෙන්නම්. මේ තියෙන රෝස් මල්, මේ තියෙන පාට මල් බොකේ හදලා පාටිස් වලට එහෙම යන්න නැත්නම් මල් පොකුළු වලට දාන්න මේ වගේ රෝසස් මල් හදන හැටි මම අද ඔයාලට කියලා දෙන්නයි හදන්නේ. ඉතින් එහෙනම් සාමාන්‍යයෙන් අපි මේක රිබන් එක ගන්නකොට අපි රිබන් එක කපාගන්න මේ වගේ බැංකුවේ ATM කාඩ් එක තියෙනවනේ. ATM කාඩ් එකක ප්‍රමාණය තමයි ගන්න ඕනේ. පෙති 20ක් විතර යනවා එක මලක් හදන්න. මේ වගේ අපි එන පෙති 20 පුච්චගමු. මේක පුච්චනකොට අපි හදා ගන්න ඕන දිලිසෙන පැත්ත මතු පිට උඩට දිලිසෙන්නේ නැති පැත්තට තමයි නවාගන්නේ අපි. සමහර රිබන් ගයක් තියෙනවා ඇලවෙන්නේ නැහැ. සමහර ඒවා තියෙන ගොඩක් තුනී. අපි තුනී මේක හරගෙන හරියන්නේ නැහැ. හැබැයි මේ මං ගන්න මේ රිබන් එක ගොඩක් මිනිල් පාට එක ඇලවෙනවා අඩුයි. දැන් අපි එනම් පෙති 20ම හදාගත්තා. පෙති 20ක් 22ක් තියෙනකොට තමයි ලස්සන වෙන්නේ. ඉතින් අපි ඒ විදිහට මේ පෙති ඔක්කොම හදාගෙන දැන් එහෙනම් අපිට පුළුවන් මේක බොකේ එකක් හදන්න මල් බොකේ එකකට වගේ පාවිච්චි කරනවා නම් බාබිකියු ස්ටික් එක හදන්න පුළුවන්. එහෙම නැත්නම් කම්බි එක හදන්නත් පුළුවන්. අපි එන අනිත් ඒවා හදුවේ මේ පාටි ඒවා බාබිකියු ස්ටික් එක හඳා බේන බාබිකියු ස්ටික් එකේම හදමු. කොට මේ උල තියෙන පැත්ත පහලට අරගෙන උල නැති පැත්තෙන් පටන් ගන්න ඕනේ. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මෙන්න මේ જાතිය මලක් තමයි මේ රෝස් මල මම පොඩ්ඩක් පොඩියට හදලා දෙන්නේ මල් බොකේකට. ඒක ලොකුට හදන්න එපා කියලා මම කස්ටමර් කෙනෙක් කියපු එකක්. ලොකුට නෙමෙයි පොඩියට තමයි හදන්නේ. ඒ නිසා පෙති 20ක් වගේ අරගෙන තමයි බාබිකියු ස්ටික් එකකින් තමයි හදන්නේ. අපි එහෙනම් මුලින්ම ඩිංගක් වැඩිපුර ගා ගන්න ඕනේ. ගාගෙන මෙතනින් මේ පැත්තට කෙලින් තියලා මෙහෙම තියලා හොඳ පැත්තට තමයි ඔතන්නේ. මෙහෙම ඊට මෙතන චුට්ටක් බ්ලූ ටිකක් ගාගෙන මෙතනින් පේනවා ඇති. එහෙම තමයි මල ඉන්නේ පළවෙනි පෙත්ත. දිගට දාගෙන ඊට පස්සේ මේක ඇතුලේ තන හිස්තන හිටින තැන පිරෙන විදිහට ඔතා ගන්න ඕනේ ඒක. ඔතා ගන්නකොට අපි හැමතිස්සෙම බලන්න මෙතන දැන් මේක ඒතුවර පස්සේ හිස්තනක් එනවනේ. ඒ හිස්තනට අපි ගන්න පෙත්තේ මැද එන විදිහට තමයි ගන්න ඕනේ. එතකොට පොඩ්ඩක් ලස්සනට රෝස් මල පිරිච්ච ගතියට එනවා. නැත්තම් පැත්තක් ලොකුයි පැත්තක් පොඩි වගේ එනවා. දැන් මේක මෙතෙන්ට මෙහෙම එන්න ඕනේ. මෙන්න මේ හරියට. එහෙනම් අපි මෙතනින් මේක පටන් ගත්තා නම් එතෙන්ට එනවා හරියටම මැද. මම මෙහෙමින් කරන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්න. ඒ විදිහට අපි පෙති 20ම 22ක් විතර දාන්න ඕන. ටිකක් ලොකුයි අපිට 24ක් එහෙම දාන්න පුළුවන්. මලෙන් එන ලොකුයි. එතකොට මීට වඩා වෙනස් රිබන් එකක් ගන්නවා නම් මේ අඟල් එකමාර රිබන් එක මීට වඩා ලොකුවට ගන්නවා නම් අඟල් දෙකේ රිබන් එක ඒ වගේ අර ගන්න ඕනේ. ඊට පස්සේ එහෙම ගන්නවා. මේ අපි මේ ගානට මේ රෝස් මලත් හදුවා. එහෙනම්
බැරිදයක් තිබුණොත් අහන්න. අලුත් මලක් මොකක් හරි දන්නවනම් කියන්න. හදන්න කියලා දෙන්නම්. thank you. my channel එක subscribe කරන්න, follow කරන්න, like එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා.